ඔන්න ඇල්බේනියාවේ හිස්ටරි එකට පොඩි කොමාවක් කියන්නයි මං හදන්නේ. හිස්ටරි එකට කොමාවක් කියලා මම ලෑස්ති වෙන්නේ ඇල්බේනියාවේ නේචර් එක පටන් ගන්න. යන්න හදන්නේ නිල්ඇහැ බලන්න. මොකද්ද මේ නිල්ඇහැ කියන්නේ කියලා මමත් තාම හරියට දන්නේ නැහැ ගිහිලා නැති ඉන්න. මොකක් වුණත් හරිම ලස්සන තැනක් කියලා නම් හිතනවා මේ වටපිටාව බලපුවාම. අපි ගිහින් බලමු මොකද්ද මේ නිල්ඇහැ කියන්නේ. මම ඉන්නේ ඇල්බේනියාවේ නිල්ඇස ළඟ. ඇයි නිල්ඇස කියන්නේ කියලා නැත්නම් බ්ලූ අයි කියන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. බලපුවහම තේරෙනවනේ. මේක ස්වභාවික ජල උල්පතක්. කිමිදුම් කරුවෝ මේ වෙනකොට මීටර 50ක් දක්වා කිමිදිලා තියෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි හරියටම ගැඹුර කොච්චරද කියලා තාම නිර්ණය කරගන්න බෑ. මේ ස්වභාවික පිහිටීම අනුව හරියට නිල් පාට ඇහැක් වගේ තමයි මෙතන තියෙන්නේ. අවුරුද්දේ පුරාම සෙල්සියස් අංශක 10ක් 12ක් අතර සීතල ජලයක් මෙතන තියෙනවා කියලා තමයි කියන්නේ. මෙතනට ආපුවම මට පොඩි දෙයක් මතක් වුණා. අපේ ලංකාවේ මේ වගේම තැනක් තියෙනවා ඇල්ල ප්‍රදේශයේ. නිල් දියපොකුණ අවසනාවකට ආරංචි විදියට දැන් නම් එතනට යන්න දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. හැබැයි මෙතනට ආපුවම මට හිතුණ දේ ඇල්බේනියාව ඔවුන්ට ලැබුණු මේ ස්වභාවික සම්පත නිලසින් කොතරම් දෙයක් කරනවද? කොතරම් සම්පතක් හම්බ කරගන්න. අපිටත් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් අපි අවධානය යොමු කරොත් අපිටත් ඒ වගේ කොච්චර ප්‍රයෝජන ගන්න ස්වභාව ධර්මයක් අපිට දයාවක් දීලා තියෙනවා. අපි බලමු නුවහේ ලස්සන. ඇල්බේනියානු භාෂාවේ සිරී කාල්ප කියලා තමයි මෙතන හඳුන්වන්නේ. ඒ කියන්නේ නිල් ඇස කියන අර්ථයම තමයි. මැදේ තියෙන ගැඹුරු නිල් තද වර්ණය වටා ඇති ලානිල් පාට සහ කොළ පාට වර්ණයක් නිසා ඇත්තටම මේක ඉහළින් බලද්දි මිනිස් ඇසක් වගේ පේනවා කියලා තමයි කියන්නේ. මේක සාමාන්‍ය වැවක්, පොකුණක් නැත්නම් ස්විමින් pool එකක් නෙමෙයි. ඇත්තටම පෘථිවිය යට උණුගල් පද්ධතිය හරහා විශාල පීඩනයකින් මතුවන ස්වභාවික ජල උල්පතක් තමයි මෙතන තියෙන්නේ. අතිශයින්ම පිරිසිදු ජලය නිසා පතුලට යනකම්ම පේනවා වගේ හැඟීමක් තමයි මෙතනට ආපුවම අපිට ඇති වෙන්නේ. කිමිදුම් කරුවෝ කොපමණ උත්සාහ කළත් මීටර් 50කට වඩා කිමිදෙන්න තාම මෙතන අවස්ථාවක් ලැබිලා නැහැ. ඒක නිසා මෙතන ඇල්බේනියාවේ තියෙන ස්වභාවික ස්ථාන අතරින් අභිරහස්ම ස්වභාවික ස්ථානයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. දකුණු ඇල්බේනියාවේ තියෙන මේ නිල් ඇස ස්වභාවික ජල උල්පත ගැන අපූර්ව ජනප්‍රවාදයකුත් තියෙනවා. ඒ තමයි ඉතිහාසයේදී සර්පයෙක් මේ ප්‍රදේශයට ආවලු. විශාල සර්පයෙක් මේ ප්‍රදේශයට ඇවිල්ලා ඒ සර්පයාගේ ඇස අවසානයේ ගැලවිලා මේ උල්පතට වැටුණා. එහෙම වැටුණාට පස්සේ තමයි මේ උල්පතේ ජලය මෙතරම් නිල් පාට නිල් ඇසක් වගේ හැරුණේ කියලා ඇල්බේනියානු ජනප්‍රවාදය ඇතුළේ ජනතාව විශ්වාස කරනවා. මේ පුංචි රටේ වනාන්තර අතර සැඟවුණු මේ නිල් ඇස උදෙක් ජල උල්පතක් විතරක් නෙමෙයි, ඒක ස්වභාව ධර්මයේ ලියපු නිහඬ අභිරහසක් කියලා මට හිතෙනවා. මේ පුංචි රටේ වනාන්තර අතර සැඟවුණු මේ නිල් ඇස හුදෙක් ජල උල්පතක් විතරක් නෙමෙයි, ඒක ස්වභාව ධර්මයේ ලියපු නිහඬ අභිරහසක් කියලා මට හිතෙනවා. මේ පුංචි රටේ වනාන්තර අතර සැඟවුණු මේ නිල් ඇස හුදෙක්